හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් SL Barista YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එකේ මාතෘකාව thumbnail එකේ. ඉතින් අද කතා කරන්න යන්නේ අතරම මේ අපි ඕනම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි ගොඩක් ආසාවෙන් පෙරම් පුරලා ඉන්ටර්විව් ගිහිල්ලා ගොඩක් මහන්සි වෙලා කෝස් එකක් කරලා ඒ වගේම අපි ගොඩක් පීඩම් කරලා අපි රස්සාවට ගිහිල්ලා ටික දවසක් යනකොට අපිට මේ රස්සාව එපා වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා අපිට එතනින් අයින් වෙලා වෙන තැනක වැඩට යන්න හිතෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට උත්තර කීපයක් අරගෙන ඒ වලට අපි මොනවද කරන්න ඕනේ? අපි කොයි විදිහට රස්සාවකට යද්දී අපි ගිහිල්ලා එතන කොයි විදිහට හැසිරෙන්න ඕනේ? ඒ වගේම තමයි අපි රස්සාව ගැන කොයි විදිහටද අපේ රෙස්පොන්සිබිලිටි එක තියාගන්න ඕනේ කියන දේවල් ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි ඉතින් අද වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා SL Barista YouTube channel එක subscribe කරන්න, වීඩියෝස් වලට like කරන්න, ඒ වගේම ඔයගලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් comment කරන්න. ඒ වගේම තමයි ඔයාලා දන්නේ නැති ඔයගලන්ගේ යාළුවන්ටත් වීඩියෝ බලන්න කැමති, මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති අයට වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ජොබ් එකක් කියන්නේ අද කාලේ කෙනෙකුට හොයාගන්න 100%ක්ම අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ජොබ් එකක් හොයාගන්න සාමාන්‍ය මිනිස්සෙකුට අද කාලේ වෙනකොට සාමාන්‍ය විශාල කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ ජොබ් එකට ඔයා අලුතෙන් එනවා නම් ඒ ජොබ් එක වෙනුවෙන් ඔයාට ඒ ජොබ් එකේ තියෙන පුහුණු පාඨමාලාවට හරි එහෙම නැත්නම් ඒකේ ට්‍රේනින් එකකට මුලින්ම සහභාගී වෙන්න ඕනේ. ඉතින් ඒකටත් අපි ගොඩක් වෙලාවට අපේ අතින් නිදන් කරගෙන ඒ දේවල් කරලා ලොකු කැපවීමක් කරලා තමයි අපි ඒ පාඨමාලාවට ගිහිල්ලා ඊට පස්සේ අපි ඒකට අදාළව ඒ රස්සාවට අදාළව ඉන්ටර්විව් එකක් තෝරගෙන එහෙම නැත්නම් ඒ රස්සාවකට අදාළ පාඨමාලාවෙන් පස්සේ අපි තැනක පුහුණු වෙන්න හරි වැඩ කරලා ඉවරලා අපි ජොබ් එකකට යන්න. ඉතින් ඒ අදාළ දේවල්. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපි රස්සාවකට යනකොට අපි අස්සම් කරනවා ලංකාවේ හෝ වේවා පිටරට හෝ වේවා කොහේ හරි හෝ වේවා ඔයාලට දෙනවා ජොබ් ඇග්‍රීමන්ට් එකක්. එහෙම නැත්නම් කියනවා අපි ඒකට ජොබ් කොන්ට්‍රැක්ට් එක. අපි කියනවා ඒකට සිංහලෙන් නම් අපි කියනවා ගිවිසුමක්. අපි අස්සම් කරනවා මෙන්න මේ විදිහට අපි වැඩ කරනවා. මෙන්න මෙච්චර කාලයක් අපිට වැඩ කරන්න තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ගාණක් අපිට පඩිය හම්බ වෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපිට නිවාඩු තියෙනවා. දවසකට මෙන්න මෙච්චර ප්‍රමාණයක් වැඩ කරන්න තියෙනවා. ඒ වගේම බ්‍රේක් ටයිම් එක මෙච්චරක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් අපි හොඳට හොයලා බලලා ඒවා කියවලා කරලා ඒගොල්ලොත් එක්ක ඇග්‍රි වෙලා තමයි අපි රස්සාවට යන්න ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්නේ. හරි. ඊට පස්සේ අපි ඇග්‍රීමන්ට් එක අස්සම් කරලා ඉවරලා රස්සාවට යන්න තීරණය වුණාට පස්සේ ඉතින් අපි යන පළවෙනි දවසේම මම කියන්නේ 100%ක්ම හැමෝම රස්සාවට යන්නේ හරිම ආසාවෙන් නේද? අපි ජොබ් එකක් හොයාගත්තට පස්සේ අපිට ජොබ් එකක් උන්ටෙන් හම්බුනාට පස්සේ අපි කොපි ඉන්ඩස්ට්‍රි කියනවා බැරිස්ටා කෙනෙක් හරි සුපර්වයිසර් කෙනෙක් හරි මැනේජර් කෙනෙක් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක හරි මොනවා හරි ජොබ් එකකට යද්දි ඉතින් පළවෙනි දවසේ හැමෝම යන්නේ ගොඩක්ම එක්සයිටඩ්. ඒ කියන්නේ ගොඩක්ම අපි ඒකට ආසාවෙන් තමයි පළවෙනි දවසේ රස්සාවට යන්නේ. හරි. ඉතින් ගියාට පස්සේ ඔයාට අදාළ වැඩ ටික පැවරෙනවා. හරිද? ඊට පස්සේ ඔයා මොකද ඔයා එතනට අලුත්, ඔයා යන තැනට අලුත්. ඊට පස්සේ ඔයාට ඒ වලට ග්ලයිඩ් කරන්න කට්ටිය ඉන්නවා. ඒක නැත්නම් ඒ ස්ටෝර්ස් වල ඉන්න ඉන්චාර්ජස්ලා, නැත්නම් ඔයාගේ ෂිප් ඉන්චාර්ජස්ලා, ඒ වගේම මැනේජර්ස්ලා, ඒ වගේ ඒරියා ලීඩර්ස්ලා, ඒ වගේ ගොඩක් ඉහළ පිළේ තැන් වල කට්ටිය ඉන්නවා ඔයාට ගයිඩ් කරන්න. හරිද? ඉතින් ඔයා කාලයක් යනකොට ඔයා රස්සාව කරගෙන යනවා. නමුත් ඔයාට සතියක් දෙකක් වගේ යනකොට අර රස්සාවේ තියෙන ස්ට්‍රෙස් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් ඕක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙවෙයි. ඕක මටත් රස්සාවට ගිය මුල් කාලේ හොඳටම දැනෙනවා. මමත් සෑහෙන මානසිකව වැටෙනවා. හැබැයි ඒකෙන් ඔයා මානසිකව වැටෙන්න එපා. හරිද? මොකද ඔයා ඕකෙන් මානසිකව වැටුනොත් තමයි ඔයාට රස්සාව එපා වෙන්නේ. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා මාසයක් යන්නේ ඉස්සෙල්ලා සමහරලාවට ඔයාට ජොබ් එක එපා වෙනවා. ජොබ් එක එපා වුණාට පස්සේ ඔයා බලනවා තව තැනකට යන්න. ඔයා හිතන්න ඔයා පළවෙනි රස්සාවෙන් එහෙම ගිහිල්ලා ඔයාට රස්සාව එපා වෙලා ඔයා වෙන තැනකට ගියොත් ඔයා හිතනවාද ඔයාට ඒ රස්සාව ආසාවෙන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඔයා ඒ රස්සාවෙන් අයින් වෙලා තවත් තැනකට යනවනම් ඒ ගියත් ඔයාට සතියක් දෙකක් යනකොට අර ස්ට්‍රෙස් එකම තමයි එන්නේ. මොකද රස්සාව කරන්න අර ඔයාගේ හිතට මනසට ඔයාට කියන්නේ ආසාවක් ඇඟට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ රස්සාව කරන කට්ටිය ගොඩක් ඉන්නවා මන් දන්න අය. හරි. ඒ යාලට එක තැනක ඉන්න බෑ. ඇත්තම කතාව එහෙමයි. ඒගොල්ලන්ට හොඳට වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි එයාලා වැඩක් දන්නවා හොඳට. කස්ටමර් කෙනෙක්ව හැන්ඩල් කරගන්න පුළුවන්. ඔපරේෂන් හැන්ඩල් කරනවා. හැබැයි නමුත් ඒගොල්ලන්ට රස්සාව
එක තැනක කරන්න බෑ. ඉතින් අපි බලමු ඒකට හේතුව මොකක්ද කියලා. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ ඔයා තැනකට වැඩකට යද්දී කොහේ හරි රස්සාවකට යනකොට ඔයාට තියෙන්න ඕනේ ඔයාගේ පර්සනල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා පෞද්ගලිකව ඔයාට. ඒ තමයි පළවෙනි දේ අපි කියනවා ඔයාගේ ඇටිටියුඩ් එක. එහෙම නැත්නම් අපි කියනවා සිංහලෙන් ඔකට අපි ඔයාගේ තියෙන ගුණාංග. මිනිස්සෙක් විදියට ඔයා ඕනම තැනක ගියොත් රස්සාවකට මොකද ඒවා ඒ වගේ වෙන රටකට හරි කොහේ හරි ගියොත් ඔයා වෙන තැනකට සංචාරය කරොත් ඔයා තවත් අලුත් මිනිස්සු අඳුරගන්න ඉස්සරහට යනකොට ඔයාගේ තියෙන ඕන යම් කිසි ගුණාංග කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ඔයා පොඩ්ඩක් හරියට හිතලා හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි මිනිස්සු විදියට හැමෝම එක සමාන නෑ. මිනිස්සයාගෙන් මිනිස්සයාට මිනිස්සුෝ වෙනස්. හැබැයි ඔයා ජීවිතේ සක්සස් වෙන්න නම් එහෙම නැත්නම් ඔයා උහේ හරි තැනක ගිහිල්ලා ඕනම සිටුේෂන් එක වැඩ කරලා රස්සාව එපා නොවෙන විදිහට වැඩ කරන්න ඕන නම් ඔයාට ඔයාගේ මෙන්න මේ පර්සනල් ඇටිටියුඩ් ටික පොඩ්ඩක් හදා ගන්න වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ පර්සනල් ඇටිටියුඩ් කියලා කියන්නේ. පළවෙනි එක තමයි අන් අයට ඔයා රෙස්පෙක්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් අන් අයට ඔයා ගරු කරන්න ඕනේ. එයා වැඩිමල් හෝ බාල හෝ ඔයාට වඩා වයසින් අඩු කෙනෙක් හරි ඔයාට වඩා දැනුමින් වැඩි කෙනෙක් හරි අඩු කෙනෙක් හරි උනායි කියලා එයාට ඔයා රෙස්පෙක්ට් නොකර ඉන්න එපා. ඕනම කෙනෙකුට ඔයා කොහේ ගියත් ඔයා එයාට රෙස්පෙක්ට් කරන්න. ඒ කියන්නේ අපි කාට හරි රෙස්පෙක්ට් කරොත් තමයි ඒගොල්ලෝ පෙරලා අපිට රෙස්පෙක්ට් කරන්න. එහෙම නැතුව අපි ගිහිල්ලා ඩෝන් කියලා ඉඳලා අපිට කවදාවත් තව කෙනෙක්ගේ රෙස්පෙක්ට් එකක් ගන්න බෑ. ඕක ඇවිල්ලා රස්සාව කරන තැන විතරක් නෙවෙයි ඕනම තැනක. ඔයා කොහේ ගියත් ලෝකෙ හොඳට මතක තියාගන්න. ඔයාට තවත් කෙනෙක්ගේ ගරුත්වයක් ගන්න අවශ්‍ය නම් තවත් කෙනෙක්ගේ හිතේ ඔයා ගැන තියෙන පෞරුෂත්වය එහෙම නැත්නම් ඔයාගේ ප්‍රතිරූපය එයාගේ හිතේ ලස්සනට මැවෙන්න ඕන නම් අනිවාර්යෙන් මෙන්න මේ රෙස්පෙක්ට් එක කියන එක ගොඩාක් වැදගත් වෙනවා. හරිද? ඒක තමයි පළවෙනි දේ. අනිවාර්යෙන්ම each other respect එක තියාගන්න. හරිද? ඊළඟ දේ තමයි ඔයාගේ හිනාව. අනිත් එක ඔයාගේ කරුණාව, kindness එක. හරිද? අනිත් අයට ඔයා respect කරනවා කියන තමයි බොහොම කරුණාවෙන් කතා කරන්න, කියන්නේ හොඳින් කතා කරන්න, ඇටැක් එකට ඔය කතා කරන්න එපා. මොනවා හරි දෙයක් ඔයාට ඒගොල්ලන්ගෙන් දැනගන්න තියෙනවා නම් පොඩ්ඩක් හොඳින් කතා කරලා hina වෙලා sorry මේ වගේ කියලා පොඩ්ඩක් ගන්න ඇත. නමුත් පොඩ්ඩක් රස්සාවකට අලුතෙන් ගියාට පස්සේ අපි කොච්චර දේවල් දැනගෙන ගියත් අපි කොයිතරම් එක්ස්පීරියන්ස් අපිට තිබුණත් එතනට ගිහිල්ලා කාලයක් යනකම් අපිට එතන යන සිස්ටම් එක ඉගෙන ගන්නකම් අපිට අනිත් අයගේ උදව් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ව අපි ෂේප් එකේ තියාගන්න දැනගන්න ඕනේ. සමහරවිට උදාහරණයක් මම කියන්නම් ඔයාලට. ඔයා අලුතෙන් ගියාට පස්සේ සතියක් දෙකක් විතර යනකොට එතන ඉන්න ඔක්කොම අය ඔයාට නිකන් කතා කරන්නේ නිකන් අර ඒගොල්ලෝ ඇවිල්ලා ඔක්කොම ඉන්චාර්ජස්ලා වගේ එහෙම ඇසරෙන්නත් පුළුවන්. හරිද? ඒගොල්ලන්ගේ රියැක්ෂන් එක ඒ විදිහට වෙන්නේ ඔයා දෙන ඇක්ෂන් එක අනුව. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඔයාට මුලින්ම ජොබ් එකට ගිහිල්ලා ඉවරලා දවස් දෙකක් කට්ටිය වැඩක් කිව්වොත් මේක පොඩ්ඩක් අතු ගන්න, මේක පොඩ්ඩක් පිහ දාන්න, ඒ වගේම මේක පොඩ්ඩක් ගිහිල්ලා කස්ටමර්ට දෙන්න. ඒ වගේ මොනවා හරි දෙයක් කිව්වොත් ඒගොල්ලොත් එක්ක තරහ වෙන්න යන්න එපා. බොහොම ආසාවෙන් හරි මං කරන්නම්. එහෙම නැත්නම් මං කරන්නම් මිස්ටර්. එයාගේ නම හරි කියලා මං කරන්නම් මිස්ටර් සංජීව. මං කරන්නම් මිසිස් ශානිකා. මං කරන්නම් මිස් ශානිකා. මං කරන්නම් අපි දුමු එයා ස්ටෝර් ඉන්චාර්ජ් කියලා. එහෙම නැත්නම් මැනේජර් කියලා. අපි දුමු ලේඩි කෙනෙක් ඉන්නවා කියලා. මං කරන්නම් මිස් රොසලින්ඩා. මම කරන්නම් මිස් ටානියා. ඒ වගේ I can do ඒ වගේ මොනවා හරි ඕගොල්ලෝ ලංකාවේ වැඩ කරනවා නම් සිංහලෙන් කතා කරලා ඒ වගේම රටක වැඩ කරනවා නම් ඉංග්‍රීසියෙන් හරි ඕගොල්ලෝ අරබි භාෂාව දන්නවා නම් අරබි වලින් හරි නැත්නම් හින්දියෙන් හරි ඒ ඉන්න කෙනාගේ ලැන්ග්වේජ් එක මදර්ස් ලැන්ග්වේජ් එකත් බලලා ඒ වගේ රෙස්පෙක්ට් කරලා යාට කතා කරලා කියන්නේ. අනිත් එක තමයි ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ජොබ් එක ගැන හිතන ওই ජොබ් ස්ට්‍රෙස් එක එනවා. තව දෙයක් තමයි ඕගොල්ලෝ ජොබ් එකේ වැඩ කරන්නේ උඩරින් හොඳට මතක තියාගන්න පැය 8යි හරි 9යි හරි. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මුළු දවසට පැය 24ක් තියෙනවා. ඔය පැය 24න් ඔයාලට පොඩ්ඩක් හරි ස්ට්‍රෙස් එක එන්නේ පැය 8ක් හරි 9ක් හරි. හරිද? ඔය ස්ට්‍රෙස් එක තියෙන්නේ ඔන්න ඔය කාලාන්තරයේ අතුරුක විතරයි. එතනින් එහාට ඔයා ෆ්‍රී. හරිද? එතනින් එහාට ඔයාට ජොබ් එකේ ස්ට්‍රෙස් එකක් නෑ. මොකද ගොඩාක් අය කරන වැරද්දක් තමයි ඔය ස්ට්‍රෙස් එක එයාගේ මුළු ජීවිතේටම ගාව ගන්නවා. ඒ කියන්නේ ජොබ් එක කියන්නේ ඔයා හොඳට මතක තියාගන්න ඔයා කරන එක සයිට් එකක් එක පාර්ට් එකක් විතරයි ජීවිතේ. ඔයාගේ ජොබ් එක ඔයා ජීවිතේම කරගන්න යන්න එපා. මොකද දන්නවද මෙහෙම ජොබ් එක ජීවිතේම කරගත්තට පස්සේ ඔයා දකින්නවාදී ගොඩාක් තැන්වල වැඩ කරන අය ඉන්නවා. ලංකාවේ විශේෂයෙන්ම තමන්ගේ ජොබ් එක ජීවිතේ කරගෙන කට්ටිය ඔයගොල්ලෝ දන්නවද ඒගොල්ලෝ මනසින් කොයිතරම් විඳවනවද දුක් විඳිනවද? ඒගොල්ලෝ මනසින් ෆ්‍රී නෑ. මොකද කොවිලාවෙත් ඔළුව තියෙන්නේ රස්සාවේ. හරියට නිදා ගන්න නැහැ, හරියට කෑම එකක් ගන්න නැහැ, හරියට තමන්ගේ පවුලත් එක්ක විනෝද ගමනක් යන්නේ නැහැ. ඒ වගේ
ගොඩාක් ඒ ජොබ් එක ගැන ඕනරා හිතුවට පස්සේ තමුන්ගේ තියෙන අනිත් රෙස්පොන්සිබිලිටිස් අමතක වෙනවා. ඒක නිසා පළවෙනි දේ ගොඩක්ම ඔයාලට ඔළුවට දාගන්න අනිවාර්යයෙන්ම ජොබ් එක ගැන ඔයා ඕනවට හිතන්න එපා. ඕනලා හිතන්න යන්න එපා. ඔයා වැඩ කරන්නේ පැය 8යිද 9යිද අන්න ඒක තමයි ඔයාගේ රස්සාව ගැන ඔයා හිතන්න ඕන වෙලාව. එතනින් එහාට ඔයා එතන රස්සාවෙන් එළියට ගියාට පස්සේ ඒගොල්ලෝ ඔයාව බලන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ ඔයාට වැඩිපුර ගෙවන්නෙත් නැහැ. ඔයා වැඩිපුර ජොබ් එක ගැන හිතුවයි කියලා. ඔයා වේලසන ඉංගලන්තයට ආවා කියලා ඒගොල්ලෝ වැඩිපුර ගෙවන්නේ නැහැ ඔයගොල්ලෝ. ඔයා පරක් වෙලා ගියයි කියලා ඔයාට වැඩිපුර ගෙවන්නේ නැහැ. ඉතින් ගොඩාක් කම්පැනි වල දැන් එහෙම ගෙවන්නේ නැහැ. ඉස්සර එහෙම සිස්ටම් එකක් තිබුණා ඕවර් ටයිම් කියලා. දැන් ගොඩක් වෙලාවට ඔය බයෝමැට්‍රික් සිස්ටම් එක එහෙම නැත්නම් අපි කියනවා ඇන්ග්ලිෂ් අනුකූල වලින් සයින් ඉන් එකයි සයින් අවුට් එකයි කියන නිසා දැන් ඒවා ගොඩක් එහෙම කම්පැනිස් වල ගෙවන්නේ නැහැ. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. හරිද? ඉතින් ඔයා ඕනම තැනක රස්සාවකට යනවා නම් අර මං කිව්ව පළවෙනි එක ඔයාගේ ඇටිටියුඩ්. අනිත් අයට කරුණාවන්ත වෙන්න ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරන්න. ඒ වගේම තමයි තමුන්ගේ ස්ට්‍රෙස් එක, ජොබ් එකේ ස්ට්‍රෙස් එක. පැය 9යි හෝ 8යි කියන එක හොඳට හිතන්න. ඕක දවසේ පැය 24ම ඔයාට ඔය ස්ට්‍රෙස් එක නැහැ. ඔය ටික අනිවාර්යයෙන්ම හොඳට ඔළුවට දාගන්න. මොකද ඔයාට ඕනම තැනක ගිහිල්ලා ඕනම කාලයක් රස්සාව කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයා ඔන්න ඔය ටික හරියට පිස් කරගත්තොත්. ගොඩාක් වෙලාවට ජොබ් එක එපා වෙන්නේ ඔන්න ඔය තියෙන ප්‍රශ්න නිසා. ඉතින් පැරිස්ට කෙනෙක් විදිහට ඇත්තටම ඔයා අවුරුදු 18ක් 24ක් 25ක් වගේ වයසක නම් හරිද? ඉන්නේ. ඔයාට සාමාන්‍යයෙන් ලංකාවේ වැඩ කළොත් රුපියල් 70,000ක් 80,000ක් ලක්ෂයකට ආසන්න පඩියක් ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයා ඔය ඉන්න වයසත් එක්ක ඔයා ලංකාවේ වැඩ කරලා ලංකාව වගේ දැන් අපේ රට අද කාලේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයා ඔය වයසට මේ රස්සාව කරලා ඒ වගේ පඩියක් ගන්නවා කියන්නේ දවසට පැය 8ක් 9ක් වැඩ කරලා මොන ස්ට්‍රෙස් එක තිබුණත් ඒක ඇත්තටම ඔයාගේ වයස හැටියට හොඳ වැලියු සැලරි එකක්. ඒ වගේම අපි හිතමු දැන් ඔයා රටකට ආවයි කියලා මැද පෙරදිග හරි යුරෝප් හරි කොහේ හරි හොඳ රටකට ගියා කියලා. අනිවාර්යයෙන්ම ඔයා මැද පෙරදිග රටකට ආවත් අඩුම ඔයාට ලක්ෂ 1.50ක් 1.80ක් අතර ඒ කියන්නේ ට්‍රේනින් බැරිස්ටරත් ඒ ගාන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ලක්ෂ 2 පන්නලා පඩියක් ගන්න පුළුවන්. හිතන්න කොහොමද අවුරුදු 18ත් 24ත් අතර වයසේදී ඔයා රටකට ගිහිල්ලා ලක්ෂ 2ක් 2මාරක් පඩියක් ගන්නවා කියන්නේ. පැය 8ක් 9ක් වැඩ කරලා දවසට සතියකට නිවාඩුවකුත් අරගෙන හරිද? හරියට මාසෙට පඩියක් අරගෙන කාලා බීලා ලස්සනට ඉඳලා හිතන්න ඒක කොච්චර ඔයාගේ ජීවිතේට අවුරුදු 5ක් 6ක් ඔයා එක දිගට රස්සාවක් කරොත් ඒ වගේ ඔයාට අනාගතයේදී කොයිතරම් දේවල් කරගන්න පුළුවන්ද? ඒක නිසා රස්සාවකට යද්දි ඔය වෙලාවෙත් හිතන්න එපා ජීපු සැනින් ඔයාලට හැම දෙයක්ම අතරපයට ලැබෙන කරා. නමුත් අපි හැම දෙයක්ම අපේ ජීවිතේට ළඟා කරගන්න අපි මහන්සිලා වැඩ කරන්නේ. හරිද? අපි මුලින් මහන්සිලා වැඩ කරොත් තමයි අපිට කාලයක් යනකොට ඒ බෙනිෆිට් එක අපිට නොදැනීම අපි ළඟට එන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අද මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට එහෙම නැත්නම් මගේ ආදරණීය මල්ලා ළඟිලා ටිකට කියන්න තිබුණේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගනි. ඕගොල්ලෝ ජොබ් එකට යනවා නම් ජොබ් එකේ පළවෙනි දේ නෙගටිව් පැත්ත බලන්න එපා. පොසිටිව් තියෙන්නේ මොනවද? ඔයාට ජීවිතේට ගන්න පුළුවන් දේවල් මොනවද? පොසිටිව් පැත්ත ෆලෝ කරන්න. ඔය නෙගටිව් දේවල් එකක් දෙකක් තිබුණායි කියලා ඒවා ෆලෝ කරලා බොරුවට නිකන් ඔළුවට ස්ට්‍රෙස් එක දාගෙන ජොබ් එක යන්න ගිහිල්ලා තැන් තැන් වලට මාස දෙක තුන වැඩ කර එහෙමම තැන් තැන් වලට මූව් වෙන්න එපා. එතකොට ඔයාටත් ලැබෙන දෙයක් නෑ. ඒ වගේම තමයි ඔයාට ලැබෙන එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඒ වගේ තමයි ඔයාට මූල්‍යමය පැත්තනොත් ඔයාට පාඩුයි. ඒ වගේම ඔයා ජීවිතේනුත් ඔයාගේ සෑහෙන ඔයා විඳවනවා. ඉතින් මම හිතනවා ගොඩක් වෙලාවට මේ දේවල් ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. විශේෂයෙන්ම මේ ඉන්ඩස්ට්‍රි එකට එන ඒ වගේම තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට නොවන අයටත් හරිද? තරුණ නංගිලා මල්ලාට අපේ අනාගතේ බාර ගන්න ඉන්න කට්ටියට මේක ඇත්තටම ගොඩක් වැදගත්. මෙන්න මේ ජොබ් ස්ට්‍රෙස් එක තමුන් රස්සාවකට ගියාට පස්සේ තමුන්ට රස්සාව මේක පාට හිටපු ගමන් එපා වෙලා තැන් වලට මාරු වෙන එක තමුන්ට ඒක අඩු කරගන්න. එහෙම නැත්නම් තමුන්ට ඒ ගතිය නැති කරන්න මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් දෙයි කියලා. ඉතින් ආයෙත් මම කතාව කියන්න ඕනම තැනක නෙගටිව් දේවල් පොසිටිව් දේවල් තියෙනවා. අපිට 100% හොඳ තැනක් හොයාගන්න හැම බෑ. හරිද? හැම තැනකම හොඳ දේවල් තියෙනවා. ඒ වගේම නරක දේවල් තියෙනවා. ඒක නිසා කොයි වෙලාවෙ පොසිටිව් දේවල් ටික ෆලෝ කරන්න, නෙගටිව් තියෙන දේවල් අමතක කරන්න. හරි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජයෙන් ජය ගිහිල්ලා එන්න.